අම්මෝ මේ දවස්වල තියෙන රස්නේ ෆෑන් එක දැම්මත් ඇඟ ඇතුලෙන් පිච්චෙනව නේද? එහෙනම් මේ දවස්වල ඔයාගේ ළඟින්ම තියාගන්න ඕන කූලින් ස්ක්වොඩ් එක අඳුර ගන්න. මේ ස්ක්වොඩ් එකේ ලීඩර් මම වතුර. දාඩියෙන් යන වතුර ටික ආයෙත් ඇඟට දෙන්න නම් ඩිහයිඩ්‍රේට් වෙලා කලන්ත හැදෙන්න කලින් දවසට මාව ලීටර් 3ක්වත් අනිවාර්යයෙන්ම බොන්න. වතුර බීලා විතරක් මදි වගේද? දාඩියත් එක්ක පිට වෙන ලවණ ඔක්කොම ආයෙත් ඇඟට දීලා ෂණිකව ඔයාව AC කලා වගේ නිවලා දාන්නේ මම තමයි තැඹිලි. රස්නෙට පිච්චෙනවා වගේද? මම පැණි කොමඩු. මගේ ඇඟේ පිරලා තියෙන වතුර සහ ස්වභාවික ලවණ වලින් ඇඟ ඇතුලේ රස්නේ උරාගෙන ඔයාව ෂණිකවම කූල් කරනවා. බත් කද්දි අනිවාර්යයෙන්ම මාවත් එකතු කරගන්න. මම පිපිංජා. ඔයාගේ බඩවැල් වල තියෙන රස්නේ උරාගෙන මුළු ඇඟම කූල් කරන්න මට පුළුවන්. මේ රස්නෙට ඇඟේ බිබිලි දාලා මුත්‍රා දැවිල්ල හැදිලාද? මම කෝමාරිකා. මාව පානයක් විදිහට බිව්වොත් ඒ උෂ්ණ රෝග ඔක්කොම එතනම ඉවරයි. ඇගේ උෂ්ණයට හැදෙන ලෙඩවලට අංක එකේ බෙහෙත මම තමයි සව්. මම රස්නෙට වේලිලා යන ඇඟට ඕන කරන තෙතමනය ආයෙත් දීලා මුළු ඇඟම ස්වභාවිකවම නිවලා දානවා.